අද මේ උතුම් වූ කාර්යයට ඔබට ආරාධනා කළේ පුණ්‍යවන්ත කටයුත්තකට මුල පුරන්නට මම හිතනවා මීට වසර දෙකකට උඩදී මේ නිවසේදීම මෙවැනිම වූ උතුම් වූ පුණ්‍ය කර්මයක් පද්මිනී වෙන්නේ සුන්දර වූ පුණ්‍ය කටයුත්තක් කරන්නට ඇයගේ හිත තුළ ජනිත වූ අදහස පිළිදරි කරගෙන ආර්ය පද්මිනී මහත්මිය ආලෝක ටීවී හා සම්බන්ධව සිදු කරනු ලබන මෙම සත්කාරයට ප්‍රධාන හේතු වශයෙන් අප අතරින් සදහටම සමුගත් තම මෑණියන් වන අයිඩී ආර්යවති මෑණියන්ටත් මොරගහ උල්පත චන්දිම හිමිගේට මව වන බුදුපුතුන් දෙදෙනි මෑණියන්ට මවක් හා සැලකූ මවක් මෙන් සැලකූ ජී හිල්ලා ප්‍රනාන්දු මෑණියන්ට පින් පිණිසද තවද ඈ පුතෙක් මෙන් සැලකූ සමීර පුෂ්ප කුමාර තරුණ පුතණුවන්ටද පින් පිණිසද මෙම සත්කාරය සිදු කරනු පෙරදරි කරගෙන පද්මිනී මහත්මිය මේ කරන්නේ වචනෙන් කියා නිම කර නොහැකි උතුම් වූ සත්කාරයක් මානව සංහතිය වෙනුවෙන් එසේනම් අද මේ උතුම් වූ සත්කාරය ආරම්භ කරන මොහොතට අප දැන් ළඟා වෙලා බෙහෙත් අරගෙන රෝගී තත්ත්වයෙන් මිදිලා දැන් සුව අතට හැරෙමින් ඉන්න අය ඉන්නවා නම් මෙම ස්ථානයේ කරුණාව අය දෙමින් අපි ඉල්ලීමක් කරනවා රෝගී සුවය. නමුත් මේ වෙද්දී සුව වෙලා ඉන්නවා නම් නැඳී සිටියාට කමක් නැහැ. යමක් බලාපොරොත්තු නොවි. ඒ ගැන අපි සංවිධායක මණ්ඩලයේ දැන් දැනුවත් කරනවා ඔබ සැමව. ආරම්භයට මත්තෙන් අපි ආගමානුකූලව ආශිර්වාද ලබා ගැනීමටයි සූදානම. කැඳවාගෙන යන ඔබ සැමව සුන්දරණීය අවස්ථාව ආලෝකමත් කරන්නට මුල්ම පහන් සිළුවක් දාල්වන්නට ගෞරවපූර්වක ආරාධනාව ඥානෝදය මහා පිරිවෙන් විහාරාධිපති කැබැල්ලෑබල පිරිවෙනේ පරිවේනාධිපති පූජ්‍ය වැලි උල්පත චන්දානන්ද ස්වාමීන් වහන්සේට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මැතිතුමන්ට මාරවිල පොලිස් ස්ථානයේ පොලිස් ස්ටේෂනයේ නියුතු නිලධාරී තුමෙකුට එවැගේම TSR අධිපති මහත්මිය ඔබතුමියට මෙම සත්කාරයට මූලිකත්වයේ දරූ RFR පද්මිනී මැතිණියනි ඔබතුමියට මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ 514 ඉහළ හත්තිනිය ග්‍රාම නිලධාරි වශයෙන් නිලධාරී තුමිය RPM නිපුණී වක්තලා මහත්මිය ඔබතුමියට නාත්තන්ගේ ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා අපේක්ෂක මිලන් මහත්මයාණෙනි ඔබතුමන්ට නාත්තන්ගේ ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා අපේක්ෂක ගයන් මහත්මයාණෙනි ඔබතුමන්ට සර්වෝදය ගජබා මූල්‍ය කේන්ද්‍රයේ ගරු සභාපති දයාසිරි කමල් මහත්මයාණෙනි ඔබතුමන්ට සර්වෝදය ගජබා මූල්‍ය කේන්ද්‍රයේ ගරු බණ්ඩාරගල JM කරුණාරත්න මහත්මයාණෙනි ඔබතුමන්ට ආරාධනාව පහන් සිළු දල්වන්නට අප හා එක්වන ලෙස එවැගේම විශ්වාමික ගෘහ නිර්මාණ ශිල්පී හේමන්ත පී මලසේකර මහත්මයාණනි ඔබතුමන්ට සංජීව කන්ත්‍රාස්ත්‍රයේ අධිපති W නිර්මාල් සංජීව පීඩිත් මහත්මයාණනි ඔබතුමන්ට DK කරවල ව්‍යාපාර අධිපති දිලීප් කුමාර මහත්මයාණනි ඔබතුමන්ට අමිල සඳරුවන් මහත්මයාණනි ඔබතුමන්ට ප්‍රසන්න සඳරුවන් මහත්මයාණනි ඔබතුමන්ට නිවේදක ලක්ෂ්මන් මන මටත් ආරාධනාවක් පහන් වැටියක් දල්වන්නට
සත්කාරයේ සඳහා දෑබර මව්පිය දෙපළට ගෞරවයෙන් නාපහා එක්වන ලෙස දෑබර සහෝදර සහෝදරියනි නිකන් හදවතට තට්ටු කරලා බලන්න මේ ආදරණීය අම්මා තාත්තා ආවේ මයියංගනේ ඉඳන් කිලෝමීටර් 10ක්ද 15ක්ද ඉතාමත්ම දුර ගෙවාගෙන මේ උතුම් සත්කාරයට පැමිණීම පිළිබඳව අපට මහත් වූ භක්තියක් දෙමාපිය දෙපළ වෙනුවෙන් අපි පුද කරන්නට අවශ්‍යයි. ඒ වගේම අමිල සඳරුවන්ගේ ආදරණීය මමට පියාටත් අපගේ හදවතින් නැගෙන ස්තුතිය මේ මොහොතේ පුද කර සිටිනවා. පූජ්‍ය ගලිබේරේ ශ්‍රී නිවාස ගෞරවනීය ස්වාමීන් වහන්සේට අනුශාසනාව සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියා සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං මේ අවස්ථාවට වැඩම කරවදාල නාරම්වල සුමන කීර්ති මහ පිරිවෙන් පරිවේනාචාර්ය අපේ චන්දානන්ද ගෞරවනීය හම්බුවන් වහන්සේ ඒ වගේම මේ සත්කාරයේ නිර්මාතෘවරිය පාතිමා මහත්මිය සංවිධායක මණ්ඩලයේ සියලුම පින්තුනි පින්වතියනි මේ අවස්ථාවට සහසම්බන්ධ වී සිටින සම්භාවනීය අමුත්තනි නාත්තන්ඩිය රාජ්‍ය සභා අපේක්ෂක අපේ ගයන් මහත්මයාණෙනි ප්‍රදේශවාසී පින්තුනි පින්වතිය විශේෂයෙන්ම අද මේ නිවස තුල මේ විදිහේ වටිනා කියන සත්කාරයක් සිද්ධ කරන්නට මූලික නිමිත්ත තේමාව මොකක්ද කියන එක මේ හැම දෙනෙක්ම දන්නවා. පත්මිනී මහත්මියගේ ආදරණීය පියාණන් වහන්සේ ටී ආර්යවතී
උපාසක මාතාවට පින් අනුමෝදන් කරන්නටත් මහත්මියට එස්.එච්. ප්‍රේමරත්න ආදරණීය පියාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම මල් ළඟ මේ වැඩ සිටින අපේ මොරගහ උල්පත චන්දානන්ද හිමියන්ගේ මව එතුමියට පින් අනුමෝදන් කිරීමත් මේ හාමුදුරුවන්ගේ ආදරණීය මව්තුමියට ඒ වගේම පත්මිනී මෑණියන්ට මවක් ලෙස සැලකූ කිල්දේමනන්ද වසර කීපයක් වෙනවා මේ සමාජ සත්කාර නොකොඩවා අවිච්ඡින්නව පවත්වාගෙන යනවා. එහෙමනම් මේ දෙමව්පියන්ට නිවන් දකින්නට පුළුවන් මහා පින්කමක් තමයි අද දිනේදී මේ සිද්ධ කරගන්නේ. ඒ වගේම අපේ විහාරස්ථානයේ මුල් කරගෙන සිදු කෙරෙන සෑම සංවර්ධන කටයුතුකදීම මෙතුමිය විදේශගත වෙලා සිටින්නේ අපි දුරකථනයෙන් මතක් කෙරුවත් අවතු තුලින් උපරිම ඵල ප්‍රයෝජන ගන්නට ඕන මිනිසෙක් හැටියට ඉපදුනා නම් මනුස්ස ආචාර ධර්ම පද්ධතියක් තුළ මේ ජන සමාජය තුළ එහෙමනම් පාතිමා මහත්මිය ලොකු ආදර්ශයක් මේ ජන සමාජය තුළට ගෙනත් දෙනවා පින්නතුනි. එහෙමනම් මීට වැඩිය කරුණු කාරණා මතක් කරන්නට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උපයත්ත නන්දති. පින් කරන මිනිස්සු මෙලොවදී සතුටු වෙනවා. පින් කරන මිනිස්සු පරලොවදී සතුටු වෙනවා. ඒ අය දුගතිගාමී භාවයට කවමදාකත්පත් වෙන්නේ නැහැ. සුගතිගාමීට සිහිපත් වෙනවා. මම මුලින් මතක් කළා වගේ ඔබතුමියට නිවන් දකින්න පුළුවන් මහා පින්කමක් තමයි මේ සිද්ධ කරගන්නේ. එහෙමනම් අපි නැවත වතාවක් ඒ දෙමව්පියන්ට පින් අනුමෝදන් කරනවා. දෙමව්පියන්ගේ සංසාරික ජීවිත සුවපත් භාවයටපත් වේවා, සැනසීමටපත් වේවා. කුල පරම්පරාගත යම් කිසි කෙනෙක් මිය පරලෝ ගිහිල්ලා ඉන්නවනම් ඒ හැම දෙනාගේම සංසාරික ජීවිත සුවපත් භාවයටපත් වේවා, සැනසීමටපත් වේවා. ඔබතුමිය ඇතුළු සියලු දෙනාට මෙලොව වශයෙන් ඇතිවෙන රෝග පීඩා පුලපද්දව දූරීභූත වේවා, සිත සාන්තියම උදා වේවා. නිවන් දකින්න ඒකාන්තයෙන් මේ පුණ්‍ය කර්මය හේතු වාසනා. ඥානවදේ මහා පිරිවෙනේ විහාරාධිපති කැබැල්ලාවල පිරිවේනාධිපති චන්නානන්ද ස්වාමීන් වහන්සේට ශ්‍රී ඥානෝදය පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති එවාගේම පරිවිනාධිපති අවසරයි අපගේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ නමස්කාර පූර්වක ඔබ වහන්සේගෙන් අවසර ඉල්ලා සිටිනවා. අද දවස මේ අවස්ථාවබර මෑණියන් වහන්සේ මේ උත්තම කාර්යය සිද්ධ කරන්නේ හදවතින්මයි. අසරණ ජනතාවට පිහිටක් වන්නට එවාගේම මේ ජනතාවට පුළුවන් ආකාරයෙන් පිළිසරණක් කරන්නට සෑම දිනාටම යහපතක් තමන්ගේ වැඩ කටයුතු වලට යොදන අතරතුර මෙවැනි කරුණාවන්ත සිතක් පහළ කරවාගෙන පරිත්‍යාගශීලී සිතක් පහර කළවාගෙන හැමෝටම පහළ වෙන්නේ නැති හැමෝටම සිතන්නේ නැති උදාරතර මෙලව ජීවිතයටත් පරලොව ජීවිතයටත් පින් රැස් කර ගන්නට පින් එකතු කරවා ගන්නට පුළුවන් උපරිමයෙන්ම අපේ මෑණියන් වහන්සේ පින් සිද්ධ කර ගන්නවා. මම මෑණියන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කළාම සමහර අයට දැනුවත් වීමට ශාලාවක් කිව්වොත් නිවැරදි, උත්සව සභාවක් කිව්වොත් නිවැරදි, මූලික තැන ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට ඔබේ හදවතින්ම නැගින ගෞරවය, උන්වහන්සේ ඊ타ත්ම කාරුණික නායක හාමුදුරුවන් වහන්සේ නමක්, ඊ타ත්ම ලෙන්ගතු නායක හාමුදුරුවන් වහන්සේ නමක් මාත් විටින් විට අපේ ගෞරවණීය ලබා කරලා දෙන්නේ. එහෙමනම් කල්පනා කරන්න
තව කටයුතු බොහෝමයක් තිබෙන නිසා මම වැඩි කටයුතු සිහිපත් කරන්නට යන්නේ නැහැ. සෑම දිනාටම මේ නම් සිහිපත් කරන්නට යෙදුණු සියලුම දිනාටම උතුම් ආශිර්වාදය පැමුවන්ගේ රැකවරණය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අටමස්ථාන සොළොස්මස්ථාන දලදා හාමුදුරුවන් වහන්සේගේ අති උත්තම ආශිර්වාද බලය ඔබ සෑම දිනාටම ලැබීවා. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටින මේ ජනතාවට මේ මෑණියන් වහන්සේ තමයි අප මමයි මගේ සහෝදර වැඩිමහල් මොරගහ උල්පත චන්දිම හාමුදුරුවන් වහන්සේවයි යහ මගට මේ ශාසනික දිව්‍ය සැපවත් කරන්නට පුළුවන් උපරිමයෙන්ම වැඩ කටයුතු මෑණියන් වර්තමාන මෑණියන් වහන්සේ විසින් සිහිපත් කරනවා. ඉතින් එතුමිය විහාරස්ථානයේටම සම්බන්ධ වෙලා මේ පින්කම පිළිබඳව සිහිපත් කළා. මේ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් කරවාගෙන යන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය අපේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේට පත්මිනී මෑණියන් වහන්සේට මේ පැමිණ සිටින සියලුම දෙනාටම පාකිසෙවිට උඩඟුවන්නට එයින් ඔපේ හොඳ මැකෙනවා එපාකෙනෙකුට දුකක් දෙන්නට එයින් අදත රිදෙනවා එපා ආශා පොදි බඳින්නට මැරෙනවා අපේ ආදරබර මෑණියන් වහන්සේගේ අම්මා තාත්තට මගේ මෑණියන් වහන්සේට ඔබගේ ආදරබර අම්මට තාත්තට මේ පින් අපේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේගේ දෙමාපිය දෙපළට මේ පින් අනුමෝදන් වේවා. නිවන් පිණිසම මේ පින්කම පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබත් ඔබේ අම්මටයි තාත්තටයි මේ පුංචි වේලාව අරගෙන සම්මා සම්බුදු වගේ අම්මා නිම්මා නිවන මගේ අම්මා දොළොස් ඉරට දී මගේ අම්මා දරුවන් නලවා ඉරිපෙව් අම්මා දකිවා මගේ ආදර අම්මා දඹරං කඳක් වාගේ මුළු ජීවිතේ රැකවරණය ලබා දීමට දිවාරයේ මා සුදනෙකු කලාේ බුදු වේවා
තාත්තේ මතු ආත්මයේ බුදු වේවා තාත්තේ මතු ආත්මයේ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බිය ඒ අගනා වටිනා ආකාරයෙන් ධර්ම දේශනාව සමග අනුශාසනාව සිදු කළ නාරායණවල ශ්‍රී සුමන කීර්ති මහා පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රවේදී කාව්‍ය ආරාධනාව පිළිගෙන කාර්ය බහුලව දවසක් තුනක් මෙම ස්ථානට පැමිණි ටීඑස් ආර් අධිපති ටී සෙනරත් මහත්මාව ගෞරවයෙන් මේ මොහොතට පිළිගනු ලබනවා. ඒත් එක්කම මහමෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ 514 ඉහළ හත්තිනිය ග්‍රාමීණධාරී වසමේ ග්‍රාමීණධාරී තුමිය වන ආර්.පී.එම්. නිපුණී වත්සලා මහත්මියව ආදරයෙන් මේ මොහොතට ඇයට ආරාධනා කරන්නට අටපිරිකර පූජා කරන්නට ඒ සඳහා ගෞරවයෙන් ආරාධනාව අටපිරිකර පිළිගන්නේ පිළිගන්වන්නට ඥානෝදය මහා පිරිවෙනේ විහාරාධිපති කැබැල්ලාවල පිරිවෙනේ අධිපති පූජ්‍ය වැලිවෙහෙරේ සිරිනිවාස ස්වාමීන් වහන්සේට අටපිරිකරට පූජා කරන්න මත්තෙන් වන්දනාමාන කරන අවස්ථාව දයාබර ඔබ සමග ඥානෝදය මහා පිරිවෙනේ විහාරාධිපති කැබැල්ලක මේ කාලේ එතුමන්ලාට කාර්ය බහුල කාලයක් එහෙම වෙලත් මේ ස්ථානයට පැමිණි නාත්පන්දිය ප්‍රාදේශීය සභා අපේක්ෂක මිලන් මහත්මයාට ගයන් මහත්මයාට ගෞරවයෙන් ආරාධනාව මේ සත්කාරය පිළිබඳව වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්නට. ඒ වගේම පැමිණ සිටින සම්භාවනීය ආරාධිත අමුත්තන්ගෙන් සියලු දෙනාගෙන් අවසරයි. ඒ වගේම පත්මිනී මහත්මියා දිලීප් කුමාර මැතිතුමා ඇතුළු ඒ සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාගෙන්ම අවසරයි. ඒ වගේම මෙතනට පැමිණ සිටින මහා ආදරණීය අම්මලා තාත්තලා සියලු දෙනා වකුගඩු රෝගීන් පිළිකා රෝගීන් පෙළෙන ඒ මගේ ආදරණීය අම්මලා තාත්තලා සහෝදර පිරිසගෙන් අවසරයි. ඇත්තටම පැත්තට යනකොට සමහරක් වෙලාවට ඉස්කෝලේ යන පාසල් ළමයි අම්මලා තාත්තලා දූවිල්ලේ වහින වෙලාවට දෙවිලා ඒ බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න බස් එකක් යනකම් බලාගෙන මට මතකයි එතුමිය ඒක දැක්ක දවසක් දැකලා එතුමියගේ සහෝදරයත් එක්ක දිලිත් අපේ සහෝදරයත් එක්ක දැකලා එතුමිය තීරණය කරා එතන බස් ස්ටෑන්ඩ් එකක් හදලා ඒ ගම්වාසීන්ට පරිත්‍යාග කරනවා එතුමියගේ දෙමාපියෝ දෙන්නා මතක් වෙලා. ඉතින් අක්කේ ඔයාට ඒ පින් මහිමය ඇදී මේ හැමදේම කරගෙන යන්න ඒ වගේම අපේ ශක්තියත් ධෛර්යයත් අරගෙන ඔයාගේ දෑත් දෙකට හයියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරනවා. ස්තුතියි. ගමේකම හිතට අරගෙන ගමේකම
රාජ්‍යයේ සමග සම්බන්ධ කරන්නට වෙහෙසට කැප වෙන මිනි මහත්මියගේ පවුලේ ඇතුළු සංවිධායක මණ්ඩලයෙන් අවසරයි. ඒ වගේම අද මෙතනට පැමිණලා තියෙන අනිකුත් අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් සියලු දෙනාගේම අවසරයි. ඇත්තටම කියනවා නම් අද ගොඩක් සතුටුයි. ඒ වගේම මුලින්ම ස්තුතිවන්ත වෙනවා පද්මිනී මහත්මිය ඇතුළු පවුලේ සැමට මට මේ අවස්ථාවට ආරාධනා කෙරුවට. මම මේ වසමට රාජකාරියට ඇවිල්ලා අවුරුදු 4ක්. ඒ අවුරුදු 4 ඇතුළත මම පද්මිනී මහත්මියව මුණ ගැහිලා සිටින්නේ මම හිතන්නේ එක් වාරයක් හෝ දෙවාරයක් පමණයි. දෙවාරයක්. මම මේ වුණාට මේ වසමට රාජකාරියට ආපුදා ඉඳන්ම මෙම වැඩසටහනට පද්මිනී මහත්මියට ආරාධනා කරනවා. මට වුණාට මේකට එන්න හම්බෙලා තියෙන අවස්ථා දෙකකදී පමණයි. ඇත්තෙන්ම මේ කාලේ හැටියට ගොඩක් දෙනෙක් පින්දහම් කරන්නේ කෙනෙකුට දෙයක් දෙන්නේ මුහුණු පොතට සීමා වෙච්ච විදිහට පමණයි. ඒකේ ඇත්තටම සැබෑ අර්ථයක් නෑ ගොඩක් දෙනෙක් කරන පින්දහම් වල. ඒ අතින් බලපුවාම පද්මිනී මහත්මිය මේ කරන්නේ ඉතාමත් ඉල්ලා සිටින්නේ. ඉතින් මේ වගේ තව චිරාත් කාලයක් මේ වගේ පුණ්‍ය කර්ම කරලා අසරණ රෝගීන්ට පිහිට වෙන්න වගේම වෙනත් ආකාරවලුත් අසරණ අයට පිහිට වෙන්න ශක්තිය දාගේ වාසනාව පද්මිනී මහත්මිය ඇතුළු පවුලේ සැමට ලැබෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. පෙළෙන ඒත් මේ අවස්ථාව සඳහා මෙහි පැමිණි ඒ සියලුම දෙනාගෙන් මම ප්‍රථම කොට අවසර පතනවා. ඇත්තෙන්ම අද විශේෂ දවසක් වුණේ පද්මිනී මහත්මිය මේ කරන්ට යොදාගත් සත්කාර්ය වෙනුවෙන්. අපිට මතකයි මීට පෙර ආතුවත් මෙවැනි උත්සවයක් පවත්වලා තමන් ශ්‍රමදායකත්වයෙන් ලබා ගන්න තම මූල්‍යමය පරිත්‍යාගයන් මේ අසරණ රෝගීන්ට ප්‍රදානය කරලා එතුමිය ඉලක්ක කරන තමන්ගේ නැසී ගිය මව පියා ඇතුළු අනිකුත් ඥාති වර්ගයාට සහ මේ අවස්ථාවේදී අපේ නිවේදක මහතා ලක්ෂ්මන් මහතා සඳහන් කරපු උගා පිරිස් වලට එම කටයුත්තේ වැදගත්කම අනුමෝදන් කරන්නට ගන්න උත්සාහය. මට නියමිතව තිබෙන්නේ මේ උත්සවයේ ස්තුති කතාවයි. ස්තුති කතාවට මත්තෙන් මට විනාඩි කිහිපයක් ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. මෙතුමිය මේ පළාතට මෙතුමිය පිටරටක රැකියාව කරලා එහි තියෙන වෙනත් ස්වේච්ඡා සංවිධාන වලින් යම් කිසි මුදල් එකතු කරගෙනයි මේ කටයුත්ත කරන්නේ කියලා. පද්මිනී පාතිමා මහත්මිය තමන්ගේ මූල්‍යමය පරිත්‍යාගයන් වලට විදේශ රටක හිටියත් කිසි කෙනෙක් මතිමතාන්තරයක් ඇති කරගන්න එපා. එතුමිය මේ මුදල් ලබා දෙන්නේ වෙනත් සංවිධාන වලින් නෙමෙයි. ආලෝක ටීවී එතුමියගේ තවත් එතුමිය උපන් ප්‍රදේශය එල්පිටිය පැත්තට දකුණු පළාතට බර වුණත් එතුමිය අපේ මේ ඉහළ හත්දිනිය මානවිල ප්‍රදේශයට තමයි එතුමියගේ මේ ප්‍රධානම කටයුතු ඉස්සසිද්ධ කරන්නේ. අපි හැම කෙනෙක්ම දන්නවා විවිධ අවස්ථාවල අපේ ගම්වල තියෙන නොයෙකුත් උත්සව මොරගහතැන්න
චන්දානන්ද. ඔව්. චන්දානන්ද අපේ හාමුදුරන් වහන්සේට අපි දෙවෙනි වතාවට මේ අවස්ථාවක වෙලා අපිට දක්වපු අනුග්‍රහයට එතුමියටත් අපි මෙම උත්සව සභාව වෙනුවෙන් ස්තුතිය පුද කරනවා. ඊළඟට අපේ ගමේ කටයුතු වලදී අපිට නිල වශයෙන් ආරංචි වුණොත් අනිවාර්යයෙන් මේ නිල කටයුතු වලට සහභාගී වෙන සහයෝගය දක්වන ගයාන් විජේසිරි ඒ මහත්මයාත් මේ අවස්ථාවේදී වචන ස්වල්පයකින් ඔබ ඇමතුවා. ඒ මහතාට අපි ඉනිය ජෙනිටා පීරිස් මහත්මයාත් විශේෂයෙන් මේ ලිපි කටයුතු වලදී සහයෝගය දක්වන ෂෙහානා පීරිස් ඒ දියණියත් ඒ අයට සහයෝගය දක්වන මෙහි නම් ගොඩක් සඳහන්ව තියෙනවා. ඒ හැම කෙනෙකුටමත් උත්සව සභාව වෙනුවෙන් පාතිමා මහත්මිය හා දිලිප් කුමාර මහතා වෙනුවෙන් ස්තුතිය ප්‍රකාශ කිරීමට මම මැලි වෙන්නේ නැහැ. නිවේදන කටයුතු කරන ලක්ෂ්මන් මහතාට සහ නන්නයරින් උපකාර කරපු අපේ කොඩිවැල් දැමීම, ඒ හත්පුඩු සැපයීම, චමින්ද මහත්මයාගේ කේටරින් සේවාව, ඒ සියලුම අප නම් කීපයක් ප්‍රකාශ කරනවා. ඔබ සෝදානම්යෙන් සිටින්න අපිට කාල වේලාව ගත කරන නිසා මංගලිකා කුමාරී ඉද්දමල්ගොඩ සෝදානම්යෙන් සිටින්න අපි නම් කිව්වට පස්සේ එක් එක්කෙනා පැමිණෙන්න. WH समन कुमार कोसवाड़िया रानील श्री वीर सिंह कोसवाड़िया चांदनी दिलरुखसी तालविला आदित्य चंद्रानी राजपक्ष इहल महावेव जी श्रीपाल मरंद WRA तेरेसा पहल हत्तिनिय
ජානකී කම් කියන්න අපහසු වෙනවා කවුරු හරි හිටිනම් වෛද්‍ය වාර්තාවක් නොමැතිව මෙම පරිත්‍යාගයට හිමිකම් කියන්නට අපහසු වෙනවා ඒක ඔබ තේරුම් ගන්න. මොකද මෙම කාර්යය සිදු කරන්නේ ලැබිය යුක්තාටම ලබා දීමයි මේ කාර්ය මණ්ඩලයේ අරමුණ. ලැබිය යුක්ත ගොඩක් ඉන්නවා. නමුත් ඒ ලැබිය යුක්තාට උනත් වෛද්‍ය වාර්තාව පෙන්වන්නට අවශ්‍යයි. ඒ පරීක්ෂා කිරීමට අවශ්‍යයි. ඒ නිසා වෛද්‍ය වාර්තාවක් නොමැතිව කවුරුන් හෝ සිටිනම් පරිත්‍යාගය බලාපොරොත්තු වීමක් කරන්නට එපා කියන කාරණයක ඉල්ලීම ඔබෙන් ඉල්ලනවා. ඔබට එක පැහැදිලිය සිරිසේන හත්තිනිය HP සිරිසේන AP විමලාවතී කොස්වාදිය AP විමලාවතී කොස්වාදිය WM මාරි ප්‍රනාන්දු කටුනේරිය WM මාරි ප්‍රනාන්දු කටුනේරිය මේ උතුම් වූ සත්කාරය හැමදාම වගේ අද දවසේ සජීවී වීඩියෝ කරමින් දායක වෙන්නේ ආලෝක TV කාර්ය මණ්ඩලය. ආලෝක TV කාර්ය මණ්ඩලය වගේම අර කීවාක් මෙන් ඇගේ තිබෙනා වූ පුංචි අසනීපකම් ප්‍රසකලා දයාබර සහෝදර ජනතාව වෙනුවෙන් ඇය කරන්නා වූ මේ උතුම් වූ සත්කාරයට දායක වෙන ඔබ දන්නවා පිටරට ගිහිල්ලා නිකන් ඉන්න බෑ. විදේශගත වෙන්නේ අය නිකන් ඉන්න නෙමෙයි.
Dilani Mallika Maravila, මාර්ගයක් නිවෙස් වලට යන මාර්ගයක් ගමනාගමනයේ නිතර සිදුවන මාර්ගයක් ඒ පාර අවහිර කරලා ලබා දෙන දායකත්වය. ඒ නිසා මේ මම කිව්වා වගේ අර මේ පාර ගමන් කරන ඒ අසල්වාසීන් ලොකු දායකත්වයක් ලබා දෙනවා. මේ පාර අද වහලා ඇත්තට මේකට අපි සඳහන් කරනවා මේ පාර වහලා ඒ අය ගමනාගමනයට විකල්ප මාර්ග තෝරගෙන තිබෙනවා. මේ සත්කාරයට දායක වන්නට ඕනෙම දිලීප් මහත්මයාට නැවතත් ස්තුතිය පුද කර සිටිනවා. එතුමියගේ සොයුරු දෙවෙනි වතාවටයි මම මෙම ස්ථානයට පැමිණි ඔබගේ ඔබ සමග ගත කරන්නට මාව සම්බන්ධීකරණය කරපු ශාන්ත මහත්මයාට ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම දිලීප් මහත්මයාට නැවතත් මාගේ වෛද්‍යාංගම ස්තුතිය පුද කර සිටිනවා. මාව මේ සඳහා සම්බන්ධ කරගත්තාට මට ආරාධනා කළාට. ඒ වගේම දයාබර අම්මේ තාත්තේ ප්‍රමාණයක් අඩු වුණා ත්‍යාගයෙන් සහ ඔබගේ මේ සුවස්ථායන නැත්නම් ඔබගේ දරුවන්ගේ ආධාරයෙන් ඔබට සුවේ ශක්තිය ලැබේවායි කියලා අපි නැවත ප්‍රාර්ථනා කරනවා. එසේ විමලාවති එවැගේම තවත් විශේෂ ස්තුතියක් සිදු කරන්නට අවශ්‍යයි. ඒ තමයි ආර්ය මණ්ඩලයට විශේෂ ස්තුතිය පද්මිනී මහත්මිය, එවැගේම සංජීව, එවැගේම දිලීප් මහත්මයා වරුන් වෙනුවෙන් අපි ස්තුතිය පුද කර සිටිනවා. මෙවැනි උත්සව අවස්ථාවන් වලට ශබ්ද විකාශන යන්ත්‍ර ලබා දෙන චමින්ද සවුන්ඩ් ආයතනය කර සිටිනවා. චමින්ද සවුන්ඩ් ආයතනයේට මුදු කටුව ස්තුති කතාව සඳහා ආරාධනාව සංවිධායක මණ්ඩලයේ ප්‍රධාන සංවිධායක දිලීප් මහත්මයාණෙනි මුතුමන්ට ආරාධනාව ස්තුති කතාව සඳහා සියලු දෙනාගේ අවසරයි. ඉතින් මගේ අක්කා මෙවැනි සත්කාරයක් කරන්න පෙරුණා. ඉතින් මම සතුටුයි. අය දුබයි සිට මේ සත්කාරය සඳහාම ලංකාවට පැමිණියා. ඒක රෝහණිද්දා නැවත ඉලයි කරා පිටමන් වෙනවා. ඉතින් මේ සත්කාරය සඳහා අපිට උදව් කෙරු විශේෂයෙන්ම සංජීව සහ ඒ පවුලේ සියලුම දෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරනු ලබනවා. ඒ වගේම අමිල එයාගේ සහෝදර කැල සහ දෙමාපියන් මයංගනේ සිට පැමිණ මේ කටයුතු සඳහා එක්කම අප දිනත් මාරු කරගෙන අප සඳහා උදව් කිරීමට පැමිණි අපගේ නෑකම් හිමි ડોક્ટર වරුණ අලාවත හොස්පිටල් එකේ අලාවත රෝහලේ වෛද්‍ය සහ ඔහුගේ බිරිඳ අසානි රසායනිකා මහත්මියට මාගේ හෘදයාංග ස්තුතිය පුද කරනු ලබනවා. ඒ වගේම මේ කටයුතු සඳහා විශේෂයෙන්ම සිහාන දිනිය ඔබට
ඉදිරි කටයුතු සහ අනිත් සියලුම දේවල් තවත් ප්‍රකාරයෙන් සාර්ථක වේවා ප්‍රාර්ථනා කරනවා. ඔබට ස්තුතියි. ඒ සඳහා ඔබගේ කාලය වටිනා කාලය අප වෙනුවෙන් වැය කෙරුවාට ඔබට ස්තුතිය පුද කරනු ලබනවා. ඒ වගේම සංඝ මහත්මයා මම දැක්කා කඩිමුඩියේ ඒ වැඩ ටික කරනවා. ඒ අවශ්‍ය කටයුතු සල්සා දුන්නා සංජය මහත්මයාත් එක්ක එකතු වෙලා. ඉතින් ඒ වගේම අපේ සජීවී වීඩියෝ කරන සහන දිනේගේ යහළු කැල ඒ කැලටත් මාගේ ස්තුතිය පුද කරනු ලබනවා. අපගේ ආරාධනාව පිළිගෙන මේ ස්ථානට පැමිණි සියලුම ආරාධිත අමුත්තන්ට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරනු ලබනවා. ඒ වගේම අපගේ ආරාධනාව පිළිගෙන තොටුවාවේ සිට පැමිණි නිවේදන ශිල්පී මහත්මයාට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරනු ලබනවා. මා කෝල් කර පමණින් මා දුරකථන අමතුව ලබා දුන් පමණින් ඔහු ඒකට කැමති වූවා. මම පැමිණෙන බව ඒ සත්‍ය විකාශන යන්ත්‍ර ලබා දුන් කුමාර මහත්මයාගේ හිතවතා ඔහුටත් මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරනු ලබනවා. ඒ වගේම අපගේ පවුලේ දනුජ නිමන්ත්‍රය ඇතුලේ සියලුම දෙනාටත් ස්තුතිය පුද කරනු ලබනවා. සත්‍ය විකාශන යන්ත්‍ර හර්ධනයක් වුවත් ඒට කිසිම පියවරක් නොගෙන අපහා සහයෝග දුන් අපට ලබනවා. ඉතින් නම් කී නොකී සියලුම දෙනාට මාගේ අවසාන හෘදයාංගම ස්තුතිය පුද කරනු ලබමි. මෙවැනි උතුම් සත්කාරකින් ලබන වසරේ හෝ ඊළඟ වසරේ නැවතත් ඔබ හමුවට පැමිණෙනවා කියලා බලාපොරොත්තු වෙමින් අපි ඔබගෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි.